Acme Academy. කළමනාකරණය කිව්වම හුඟක් දෙනෙක් හිතන්නේ ඒක ලොකු ඔෆිස් වලට බිස්නස් වලට විතරක් අදාළ දෙයක් කියලා. ඒත් ඇත්තකම එහෙමද? නෑ. ඇත්තකම සාර්ථක වෙන්න ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික සැලැස්මක් තමයි මේ. ඉතින් අපි අද බලමු මේ කියන සාර්ථකත්වයේ බ්ලූප්‍රින්ට් එක එහෙම නැත්නම් සැලැස්ම මොකක්ද කියලා. හිතලා බලන්න. ඇයි සමහර වැඩ සමහර ප්‍රොජෙක්ට්ස් හරිම සාර්ථක වෙනකොට තවත් සමහර ඒවා අසාර්ථක වෙන්නේ? සමහර වෙලාවට බලපුවම දෙගොල්ලන්ටම තියෙන්නේ එක වගේ සම්පත්, එක වගේ දක්ෂය. එහෙම තියෙද්දිත් ඇයි මේ වෙනස? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි අද හොයන්න යන්නේ. මේකට හේතුව තමයි හරියටම කිව්වොත් විසිරීලා තියෙන කැලි ටික එකට එකතු කරන හරිම සැලැස්ම එමත් නැත්නම් බ්ලූප්‍රින්ට් එක තියෙන එක. හරියට අපි පසල් එකක් හදනවා වගේ තමයි කැලි ටික පිළිවෙලකට එකලස් කරොත් තමයි ලස්සන පින්තූරයක් හැදෙන්නේ. සාර්ථකත්වයත් අනේ ඒ වගේ. හොඳයි. ඉතින් මේ ගමනේදී අපි මුලින්ම බලනවා හොඳ කළමනාකරණයක් වැදගත් වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ ඒකේ තියෙන මූලික අර්ථ දැක්වීම, ප්‍රධාන කාර්යයන් 4, ඒ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන හැටි සහ අවසානයේදී මේක කොහොමද සාර්ථකත්වය සඳහා අපේම සැලැස්මක් වෙන්නේ කියලා අපි කතා කරනවා. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. හොඳ කළමනාකරණයක් කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි? මොකක්ද මෙතන තියෙන මූලිකම අභියෝගය? ඕනෑම ව්‍යාපාරයක් ඕනෑම වැඩක් පටන් ගත්තම මුහුණ දෙන මූලිකම අභියෝගය තමයි මේක. එක පැත්තකින් බැලුවොත් අපේ අවශ්‍යතා අනන්තයි. ඉවරයක් නැහැ. ඒත් අනිත් පැත්තෙන් ඒ අවශ්‍යතා සපුරු ගන්න තියෙන සම්පත්, ඒ කියන්නේ සල්ලි, වැඩ කරන අය, කාලය වගේ දේවල්, ඒවා සීමිතයි. එතකොට ඕනෑම ව්‍යාපාරයක ඕනෑම වැඩක සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ තීරණය වෙන්නේ අන්නේ එතනදී. ඒ කියන්නේ තමන්ගේ ඉලක්කවලට යන්න අර සීමිත සම්පත් ටික කොච්චර දක්ෂ විදියට පාවිච්චි කරනවද කියන එක මත. සරලවම කිව්වොත් නාස්තිය අඩු කරගෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න එක තමයි ගේම් එක. හරි. එහෙනම් මේ සම්පත් පිළිබඳ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? අන්න එතනට තමයි කළමනාකරණය කියන සංකල්පය එන්නේ. අපි බලමු මොකක්ද මේ කළමනාකරණය කියන්නේ කියලා හරියටම. සරලවම කිව්වොත් කළමනාකරණය කියන්නේ යම්කිසි සංවිධානයක ඉලක්කවලට යන්න ඒ සංවිධානයේ සතු සම්පත් ටික සැලසුම් කරන, සංවිධානය කරන, මෙහෙවන සහ පාලනය කරන ක්‍රියාවලියක. මෙතනදී වචන දෙකක් හරිම වැදගත්. සඵලදායීව සහ කාර්යක්ෂමව. සඵලදායී කියන්නේ හරි ඉලක්කයට යන එක. කාර්යක්ෂම කියන්නේ අඩුම සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා අඩුම නාස්තියකින් ඒ ඉලක්කයට යන එක. හොඳයි. අපි දැන් බලමු මේ කළමනාකරණය කියන බ්ලූප්‍රින්ට් එකේ තියෙන ප්‍රධාන කොටස් 4 මොනවද කියලා. අපි මේවට කියනවා කළමනාකරණයේ කාර්යයන් 4 කියලා. අපි මේ ටික විස්තරාත්මකව බලමු. හරි. මේ තියෙන්නේ ඒ පියවර 4. පළවෙනියට සැලසුම්කරණය. දෙවනුව සංවිධානකරණය, ඊළඟට මෙහෙයවීම සහ අවසානයේද පාලනය. මේකේ චක්‍රයක් වගේ වැඩ කරන්නේ. අපි දැන් මේකින් එක අරගෙන බලමු. මුලින්ම තියෙන්නේ සැලසුම්කරණය. මේක තමයි හැම දෙයකම පටන් ගන්නම. සරලවම කිව්වොත් අපි කොහෙද යන්න ඕන, ඒ කියන්නේ අපේ ඉලක්ක මොනවද සහ එතනට යන්න තියෙන හොඳම පාර මොකද්ද කියලා තීරණය කරන එක. අපි මේක තේරුම් ගන්න පොඩි උදාහරණයක් ගමු. හිතන්නකෝ ගෙවල් හදලා විකුණන බිස්නස් එකක් ගැන. මේක හරියටම ආකිටෙක්ට් කෙනෙක් ගෙදරක බ්ලූප්‍රින්ට් එක ඇඳනවා වගේ වැඩක්. ඒ ප්ලෑන් එකේ තියෙනෝනේ හැමදේම. අන්න ඒ වගේ කළමනාකරණ සැලසුම්කරණයෙන් අපි පැහැදිලි සිතියමක් හදාගන්න ඕන මොනවද කරන්න ඕන, කවුද ඒ දේවල් කරන්නේ, කොහොමද කරන්නේ කියන හැමදේම ගැන. හරි. ප්ලෑන් එක ගැහුවට පස්සේ එන දෙවෙනි කාර්යය තමයි සංවිධානකරණය. දැන් තියෙන්නේ අර හදපු සැලැස්ම ඇත්තටම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේවල් ටික පිළිවෙලකට ලෑස්ති කරන එක. ඒ කියන්නේ අවශ්‍ය සම්පත්, කරන්න තියෙන වැඩ, ඒ වැඩවලට දාන්න ඕන මිනිස්සු මේ ඔක්කොම එකට ගොනු කරන එක තමයි මෙතනදි වෙන්නේ. සංවිධානකරණයේ තියෙන බලය මේ පින්තූරෙන් හරිම ලස්සනට පේනවා. බලන්න පොඩි මාළු ගොඩක් එකතු වෙලා ලොකු මාළුවෙගේ හඩයක් නිර්මාණය කරගෙන. එතකොට යාලට තනියෙන් කරන්න බැරි දේවල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සම්පත් ටික හරියට එකට එකතු කරාම තනිව කරනවට වඩා ගොඩක් ප්‍රබල සාමූහික උත්සාහයක් ගොඩනගෙනවා. තුන්වෙනියට එන්නේ මෙහෙයවීම. මේක තමයි කළමනාකරණයේ තියෙන මානුෂීයම පැත්ත. මොකද ප්ලෑන් හදලා සම්පත් එකතු කරලා තිබ්බට වැඩක් නෑ මිනිස්සු ඒ වැඩේ හරියට කරේ නැත්තම්. ඉතින් සැලැස්ම ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ම පොළඹවන එක, එයාලට මඟ පෙන්වන එක සහ ආයතනයේ ඉලක්කවලට යන්න එයාලව දිවිමත් කරන එක තමයි මෙහෙයවීම කියන්නේ.
අපි ආයෙත් අර ගෙවල් හදන බිස්නස් එකේ උදාහරණයට ගියොත් මෙහෙයවීම කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සේවකයන්ට අවශ්‍ය තොරතුරු උපදෙස් හරියට ලබා දෙන එක. නිෂ්පාදන සහ විකුණුම් කළමනාකරුවන්ට මඟ පෙන්වන එක. ඒ වගේම සේවකයෝ දිරිමත් වෙලා වැඩ කරන්න හොඳ වෘත්තීය සම්බන්ධතා ගොඩනගා ගන්න එක. හරි. හතරවෙනි සහ අවසාන කාර්යය තමයි පාලනය. දැන් වැඩ පටන් අරන් යනවා. පාලනය කියන්නේ මේ වැඩ කටයුතු අපි මුලින් හදපු සැලැස්මට අනුවමද වෙන්නේ කියලා නිරීක්ෂණය කරන එක. එහෙම වෙන්නේ නැත්තම් ඒ කියන්නේ අපිට ඕන විදිහට නෙවෙයි වැඩේ වෙන්නේ නම් ඒ අඩුපාඩු මොනවද කියලා හොයලා බලලා ඒවා නිවැරදි කරන පියවර ගන්න එක. අර ගෙවල් හදන උදාහරණයෙන් හිතුවොත් පාලනය කිරීමේදී මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. අපි සැලසුම් කරපු ප්‍රමිතියටමද ගෙවල් හැදුවේ? විකුණු මිලක්කවලට යන්න පුළුවන් වුණාද? බැරි වුණා නම් ඇයි එහෙම උනේ? මොනවද ඒකට හේතු? දැන් මොනවද අපි කරන්න ඕන නිවැරදි කිරීමේ පියවර? හොඳයි. දැන් අපි මේ න්‍යාය ගැන කතා කරා ඇති. අපි බලමු මේ කාර්යයන් හතරම ඇත්තටම ප්‍රායෝගිකව එකට වැඩ කරන්නේ කොහොමද කියලා. මේකට අපි හැමෝම දන්න හරිම සරල උදාහරණයක් ගමු. පාසලක පවත්වන වාණිජ්‍ය දිනයක් වගේ දෙයක්. හිතන්න වාණිජ්‍ය දිනයක් තියන්න යනවා. එතකොට ඒකට තේමාවක්, දවසක්, වෙලාවක් තීරණය කරනවා. අන්න ඒක තමයි සැලසුම්කරණය. ඊළඟට වැඩ ටික කරන්න කමිටුපත් කරලා නායකයෝ දානවා. අන්න ඒක සංවිධානකරණය. ඊට පස්සේ එකමිටු සමාජිකයන්ට උපදෙස් දෙනවා වැඩ ටික කරගෙන යන්න. ඒක තමයි මෙහෙයවීම. අන්තිමට වැඩවල අඩුපාඩු තියෙනවද බලලා ඒවා හරි ගස්සලා සාර්ථක අසාර්ථක දේවල් ගැන වාර්තාවක් හදනවා. අන්න ඒක පාලනයටයි. බලන්න කොච්චර සරලද කියලා. හරි. අපි දැන් මේ කතාවේ අවසානයේට තමයි ඇවිත් ඉන්නේ. එහෙනම් මේ හැම දෙයකින්ම අපිට අරගන්න පුරුවන් ප්‍රධානම දේ මොකක්ද? සාර්ථකත්වයේ සඳහා තමන්ගේම සැලැස්ම හදාගන්නේ කොහොමද? ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකම හරය තමයි මේ. කළමනාකරණය කියන්නේ ඉලක්කවලට යන එක විතරක් නෙවෙයි, ඒ ඉලක්කවලට සඵලදායීව සහ කාර්යක්ෂමව. ඒ කියන්නේ හරියටම සහ අඩුම නාස්තියකින් යන ක්‍රියාවලියක්. මේක සැලසුම් කිරීමෙන් පටන් අරන් පාලනයෙන් සම්පූර්ණ වෙන බලවත් චක්‍රයක්. වැදගත්ම දේ තමයි මේ කොටස් හතරේ සැලැස්ම ලොකු බිස්නස් වලට විතරක් සීමා වෙන්නේ නැහැ. ඕනෑම ඉලක්කයක් ජය ගන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල මේවලමක් මේක. ඒක පුද්ගලික ඉලක්කයක් වෙන්න පුළුවන්, විභාගයක් පාස් කරන එක වෙන්න පුළුවන්, ඕනෑම දෙයකට. එහෙනම් අවසානයේට අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. මේ ඉගෙනගත්ත සැලැස්ම පාවිච්චි කරලා ළඟා කරගන්න යන ඊළඟ ඉලක්කය මොකක්ද?